ලේඛකයා නොවෙන්න. මටයි ඔයින් බේරුණා. ඒකට කමක් නෑ. එයා අපිට ළමයි කියලා කිව්වේ නෑනේ. මට නම් ඒ වචනේ පෙන්නන්න බෑ. මට නම් හිතෙන්නේ ඔයා හිතලම අපිව පැරැත්තුවා කියලා. සමා වෙන්න. මං හිතාමතා නම් එහෙම දෙයක් කළේ නෑ. ඒක නෙවෙයි ඔයා මොනවද මෙහි කරන්නේ? මං අලුතෙන් ලියන කතාවට තොරතුරු හොයමින් ඉන්නකොට මේ මහාචාර්යවරයා ගැන මට සැක හිතුණා. ඊට පස්සේ මගේ වැඩ හැම එකක්ම නවත්තලා මෙයා ගැන හොයන්න පටන් ගත්තා. රේවන්ක්‍රොෆ්ට් මහත්මයා මං ඔයාගේ ලොකු රසිකාවියක්. ඔයාගේ පොත් ඔක්කොම කියවලා තියෙනවා. මං හිතන විදිහට ඒව තමයි මෙතෙක් කියලා තියෙන හොඳම පීෂණ නවකතා. ඔයාට ස්තුතියි වෙල්මා. ඒ කියන්නේ ඔයා මගේ නමක් දන්නවද? එතකොට මේ ඉන්නේ ඩෙෆ්නි ෆ්‍රෙඩි. ඔය දෙන්නවත් මං හොඳට දන්නවා ස්කූබි ෂැගි. ඔයාලා කට්ටියේ අභිලාෂ් විසඳන හැටි මං හුඟ කාලයක් තිස්සේ බලාගෙන හිටියේ. බලාගෙන ගියාම අපි දෙගොල්ලම කරන්නේ එකම රස්සාව. අභිලාෂ් හොයන එක. ආනේ රේවන්ක්‍රොෆ්ට් මහත්තයා අපි කරන පුංචි පුංචි දේවල් මොනවද? ඔයා ලියන අద్భుත මහා නවකතා දිහා බලනකොට. ඒත් මං කියන්නේ උදාහරණයකට අර වුල්ෆන් කතාව ගමු. ඒ වෘකයෝ හැබෑ උන්ද අවතාරද කියලා හිතා ගන්නවත් බැරි තරම් සංකීර්ණයි. ඔයා විහිළු කරනවා. මං කියන එක අහන්නකෝ එල්මා. මේ සතියන්ති මං හිතාගෙන ඉන්නේ පොඩි නිවාඩුවකට මගේ ගමට යන්න. එහෙදි තමයි මගේ කතා ගොඩාක් ලියුනේ. මොකද එහෙ තියෙන නිදහස මට කියලා නිම කරන්න බෑ. මං හැම අවුරුද්දකම මේ දේ කරනවා. ඔයාට ආසනම් ඔයාගේ යාළුවොත් එක්ක එහෙ එන්න පුළුවන්. ඇත්තටම ඒක නම් හරිම අපූරුයි. එහෙම නේද? ඒක හොඳ අදහසක් නේ. ඔව්. හොල්මන් අභිලාෂ් නැති තැනක නිවාඩුවක් ගත කරන්න ලැබෙන එක කොච්චර හොඳ දෙයක්ද? අනිත් එක ඔයගලන්ට කියන තව විශේෂ දෙයක් තියෙනවා. අපේ රටේ තියෙන හොඳම අවන්නල පීටලා තියෙන අපේ ගමේ. අපි දෙන්නලා එක පයින් කැමති නේද ස්කූබි? ඔව්නේ. මගෙත් එකක් ගන්නකෝ ස්කූබි. එතකොට අර වුල්ෆන් ඇවිල්ලා රහස් පරීක්ෂකයෝ දෙන්නට කුරුමානම් අල්ලන විදිය කියලා වැඩක් නෑ. ඔන්න වෙල්ම එහෙමනම් අපි ආවා. ඕ ඇත්තට? මේක නිස්කලංක පුංචි ගම්මානයක් කියලානේ. එහෙම තමයි තිබුණේ. වව්! ඒක හොඳ ජනප්‍රිය තැනක් වගේනේ. ගස්වල අලුතෙන් දළු දාන හැටි බලන්න මිනිස්සු ගොඩක් ආසයි. හැබැයි ඕගොල්ලෝ හිතන්න එපා මේක සර්කස් එකක් කියලා. අර ඉන්නේ ගම්පති. අපි යහකින් අහලා දැනගමු. මේ එයා කෑව තියෙන තැනුත් දන්නවා ඇති. ඕක් හෙවන් ගමට ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. හොඳට විනෝද වෙන්න. ඔය අපික ලොකු දෙයක්. ගම්පතිතුමා මං ආවා. කොහොමද ඉලන්දාරියා මේ වගේ දේවල් බලන්න එන එක කොච්චර හොඳද? තනියම නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ යාළුවෝ ටිකකුයි බල්ලෙකුත් ඇවිල්ලා. බල්ලෙක්? ඔයද? ඔයාලවත් සාදරයෙන් පිළිගන්නවා. කට්ටිය වැඩි වෙන තරමට හොඳයි. ඒක නෙමෙයි මොකද්ද මේ කලබලේ? දැන් එහෙම තමයි බිස්නස් සෑහෙන්න සරු වෙලා. මීට මාස ගණනකට කලින් තිබ්බා වගේ ඉබිගමනින් නෙවෙයි දැන් වැඩේ කරන්නේ. ඒයි බෙන් කොහොමද මැක්නයින් මහත්තයා? සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මගේ ළඟ ටී-ෂර්ට් තියෙනවා. ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔයත් ගන්න. හෙට ප්‍රසංගයට ඔයාට අඳින්න පුළුවන්. ප්‍රසංගය? හෙක්ස්ටරුමියෝ. ඔයා යාළගෙන අහලා තියෙනවද? ඇහුවා මේ දැන්. මේ උත්සවයේ ප්‍රසංගි පවත්වන්නේ ඒගොල්ලෝ එනවා. මේව කට්ටියක් ඔයාලා කැමති වෙයි. හරියට නිකන් භූතයෝ වගේ. මේක ඇඳලා තියෙන ඕක්කෙවන් භූතයනේ. හරි වැඩි. මට පේන්නේ ඔයාලගේ ගමේ භූතෙක් ඉන්නවා වගේ බේ. ඒ විතරක් නෙවෙයි. මෙයාගේ ළඟම ඥාතියෙක් තමයි මේ භූතයා. නම තමයි ස්ටීලා රේවන්ක්‍රොෆ්ට්. මේක නම් මහ විකාරයක් නේ. මං නම් හිතාගෙන හිටියේ මේ සේරම කරදර දැන් ඉවරයි කියලා. මම මොනව කරන්නද බෙන්? අපි මේ ගම හදපු දවසේ ඉඳලා ඔය භූතයා සැරෙන් සැරේ මේ ගමට ඇවිල්ලා යනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ ගොඩනැගිලි හදලා එයාගේ ආත්මයට වද දීලා. ඉතින් දැන් එයා මේ ගමේ හොල්මන් කරනවා. ඔයා කොහොමද දන්නේ?